අයිබෝවන් හැමෝටම ඔබ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශාලතම පාරිභෝගික පදනමක් සහිත මහජන බැංකුවේ වෘත්තීය ගමනක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ද? අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ප්‍රොජෙක්ට් මැනේජර් සහ චීෆ් ඉංජිනියර් කියන ප්‍රධාන තනතුරු දෙක ගැන. මේක ඔයාලගේ කැරියර් එකේ ලොකු වෙනසක් කරන්න ලැබෙන හොඳ අවස්ථාවක් කරන්න පුළුවන්. මුලින්ම අපි බලමු ප්‍රොජෙක්ට් මැනේජර් තනතුර ගැන. බැංකුවේ ඩිජිටල් කරණය සහ නවීන මූල්‍ය විසඳුම් වෙනුවෙන් තමයි මේ තනතුර වෙනලා තියෙන්නේ. මූලික වගකීම් විදිහට ව්‍යාපෘති සැලසුම් කිරීම, ස්කෝප්, බජට් සහ ටයිම්ලයින් පාලනය කිරීම, ව්‍යාපෘතිවල අවදානම් කළමනාකරණය සහ විසඳුම් ලබා දීම, බැංකුවේ විවිධ අංශ සම්බන්ධීකරණය කරමින් වැඩ කටයුතු මෙහෙයවීම, ව්‍යාපෘතිවල ප්‍රගතිය නිරන්තරයෙන් බැලීම සහ PMO එකට වාර්තා කිරීම. අවශ්‍ය සුදුසුකම් වශයෙන් ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය. අධ්‍යාපනය වශයෙන් UGC පිළිගත් විශ්වවිද්‍යාලයකින් IT හෝ ඒ සම්බන්ධ ශේෂ්ත්‍රයක ගෞරව උපාධියක් සහ වෘත්තීය සුදුසුකම් වශයෙන් PMP සහතිකය හෝ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් පිළිබඳ මාස්ටර්ස් උපාධියක් අනිවාර්ය වෙනවා. අත්දැකීම් වශයෙන් සොෆ්ට්වෙයාර් සහ හાર્ඩ්වෙයාර් ව්‍යාපෘති සම්බන්ධයෙන් වසර 4ක හෝ 5ක පළපුරුද්ද වොටර්ෆෝල් ක්‍රමවේදයක් ගෙන දැනුම තිබීම අනිවාර්ය වී යුතු අතර විශේෂයෙන් MS ප්‍රොජෙක්ට් ජිරා වැනි ටූල් භාවිතය පිළිබඳ ප්‍රවීණතාවයක් තිබිය යුතුය. වයස අවුරුදු 45ට අඩු වූ වඩාත් සුදුසු වනවා. අපි ඊළඟට බලමු චීෆ් ඉංජිනියර් තනතුර පිළිබඳ. මේ බැංකුවේ ඉදිකිරීම සහ නඩත්තු අංශයේ ඉතාමත් වගකිව යුතු තනතුරක්. මූලික වගකීම් වශයෙන් ඉදිකිරීම ව්‍යාපෘති සැලසුම්, ටෙන්ඩර් ඩොකියුමන්ට් සහ BOQ සකස් කිරීම, කොන්ත්‍රාට් කරුවන්ගේ වැඩ පරීක්ෂා කිරීම සහ කෙවීම සඳහා නිර්දේශ ලබා දීම, රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ ලාංසු තැබීමේ ක්‍රියාපටිපාටි හැසිරවීම, පිට පළාත්වල ඇති බැංකු ඉදිකිරීම් ශ්‍රේෂ්ඨ නිරීක්ෂණය සඳහා ගමන් කිරීමට ඔබට සිදුවනවා. අවශ්‍ය සුදුසුකම් වශයෙන් අධ්‍යාපනය සුදුසුකම් ලෙස සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ BSc උපාධියක් සහ ඉදිකිරීම් කළමනාකරණය පිළිබඳ MSc උපාධියක් අවශ්‍ය වෙනවා. වෘත්තීය සුදුසුකම් වශයෙන් ඔබ අනිවාර්යයෙන්ම චාර්ටර්ඩ් ඉංජිනියර් කෙනෙක් විය යුතුය. අත්දැකීම් වශයෙන් උපාධියෙන් පසු වසර 12ක පළපුරුද්දක් අවශ්‍ය වෙනවා. උස්කොරනැගිලි සහ බැංකු ශේෂ්ත්‍රයේ අත්දැකීම් විශේෂ වාසියක් වනවා. එසේම AutoCAD සහ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් මෘදුකාංග පිළිබඳ මනා දැනුමක් මෙහිදී අවශ්‍ය වෙනවා. වයස අවුරුදු 48ට අඩු විය යුතුය. මේ තනතුරු දෙකම කොන්ට්‍රැක්ට් පදනම මත බදවා ගන්න අතර වාර්ෂිකව ඔබගේ දක්ෂතාවය මත කොන්ට්‍රාක්තුව දීර්ඝ කරනු ලබනවා. වැටුප් ගැන කියනවා නම් ඔබගේ සුදුසුකම් සහ පළපුරුද්ද මත සාකච්ඡා කරගත හැකි ඉතා ආකර්ශනීය වැටුප් පැකේජයක් මෙහිදී ඔබට හිමි වන බව බැංකු විසින් සඳහන් කරලා තියෙනවා. දැන් බලමු අයදුම් කරන නිවැරදි ක්‍රමය කොහොමද කියලා. මෙහිදී www.peoplesbank.lk වෙබ් අඩවියේ කැරිය පිටුවයට ගොස් අදාළ අයදුම්පත ඇප්ලිකේෂන් ෆෝම් එක භාගත කරගත යුතුය. මෙහිදී ඊමේල් ලිපින වශයෙන් itruit@peoplesbank.lk යන ඊමේල් ලිපිනේ ප්‍රොජෙක්ට් මැනේජර් තනතුරු සඳහා චීෆ් ඉංජිනියර් තනතුරු සඳහා bssruit@peoplesbank.lk යන ඊමේල් ලිපිනය භාවිතා කළ යුතුය. එසේම අවසාන දිනය වන්නේ 2026 පෙබරවාරි 9 වෙනිදා. එතකොට ඊමේල් එකේ සබ්ජෙක්ට් ලයින් එක ඔබ අයදුම් කරන තනතුර අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුය. එසේම වැඩි විස්තර සඳහා 0111 3741 420 හෝ 0111 3741 420 ගැන දුරකථන වලින් ඔබට වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබ මේ සුදුසුකම් සපුරා ඇති කෙනෙක් නම් ප්‍රමාද නොවී අදම අයදුම් කරන්න. මේ වීඩියෝ එක ඔබ ඉංජිනේරු සහ IT ශාස්ත්‍රඥ යාළුවන්ටත් බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. මෙවැනි තවත් වෘත්තීය අවස්ථා සහ වැදගත් තොරතුරු දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම ජය වේවා.